සතුටුනේ කොහොමද ඉතින්? ඩයි හොඳයි බං ඉතින්. මම මේ දැන් කල්පනා කරේ නෑ විභාගයේ තතරංග එනවා. අඩ ඉතිහාසය පාඩම් කරාට මෙලෝ සංසාරයක් මතක හිටින්නේ නෑ. අනික දැන් මෙලෝ මට නම් දැන් තිත්වලා තියෙන ඉතිහාසයනේ මෙලෝ සංසාරයක් මතක හිටින්නේ නෑ. ඒ උඹ දන්න රහසක් නැති. උඹ එදා මට කිව්වා මං ඒ විදිහට try කරා. උඹට මතකයිනේ එදා මට කිව්වා හරි ස්ටෙප්ස් 3කින් පාඩම් කරන්න කියලා. මං ඒ විදිහට බං try කරා. කිසිම මේ ඒක නම් ඒ ඊග මතක ඒ විදිහට මං පාඩම් කරා ඉතිහාසය. ඒ උනත් මතක හිටියේ නෑනේ බං. මේ වෙන විදියක් තියෙනවද ඉතිහාසය පාඩම් කරන්න? කියපන්කෝ බං තියෙනවනේ. බං නැතුව තියෙනවා හැම පිළිතුරකටම මේ මම ළඟ උත්තර තියෙනවා. මොකෝ කියන්නේ? මං කියන විදිහට පාඩම් කරනවද? හරි. ඉන්නකෝ මං කියන්න කොහොමද දන්නවද? ওই ඉතිහාසය වල දැන් ඔයාට මතකයිනේ අර තියෙන්නේ මොන පාඩමේද? ශිෂ්ටාචාර පාඩමේ දැන් ඔයා ගත්තොත් අර ග්‍රීක ශිෂ්ටාචාරය, රෝම ශිෂ්ටාචාරය කියලා ඔහොම ශිෂ්ටාචාර ටිකක් තියෙනවා. දැන් නෝ වගේ තියෙනවා කියව ගන්න බැරි නා. දැන් ගත්තොත් මට මතකයි ඕකේ තිබ්බා ජුලියස් සීසන් තිබ්බා. ඒ හිටියේ නා රෝම ශිෂ්ටාචාරය. ඕගට් සීසන් හිටියා ඔක්ටේවියස් කියන්නේ. ඕගට් සීසන්ට කියලා කිව්වා. ආය ග්‍රීක ශිෂ්ටාචාරයේ හිටියා කවුද? බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා හික්‍රොපටිස්. ආය හිටියා ගණිතඥයෙක් හවුසස් ගණිතඥයෙක් හා විද්‍යාඥයෙක් වුණ ආකිමිඩීස්. ආය ඕකේ ගොඩක් කට්ටිය ආයි ඉතිහාසඥයෝ හිටියා. කවුද ඉතිහාසඥයෝ හිටපු ඔක්ටේ මේ කවුද එතන හිටියා ගොඩක් කට්ටිය මේ ප්ලූටෝ ආය ඔතන තිබ්බ උසස් අධ්‍යාපන ආයතන ප්ලූටෝකෝ ඇකඩමි ආය කවුද මොකද තිබ්බේ ඇරිස්ටෝටල්ගේ ලයිසියම් ඔව් වගේ තිබ්බ ඉතින් නම් ඒක සරලයි බං පාඩම් කරන්න. ඔබ මතකේ තියාගන්න කියපන්කෝයි මටත් රහස. අඩේ ඕයි උඹ නම් පාඩම එහෙම් පිටින්ම මතක තියාගෙන ඉන්නවනේ. කියහන්කෝ බං මට මොනවද තියෙන රහස කියලා. නම් මං කියන්න කොහොමද තරම මං ඔය පාඩම් කරේ. මං ඔය එක පාඩම මං 5 පාරක් 10 පාරක් කියනවා බං. ඒක තමයි තිබ්බ එකම රහස. ඒකේ මතක හිටිනවා. මං ෂෝට් නෝට් ගැහුවා. ෂෝට් නෝට් උත් ඒ ඔයා කියපු විදියට මං අරවාට මං කිව්වේ ඒ විදිහට මං පාඩම් කළා වැඩ. ඒ විදිහට හරි ගියේ නෑ බං. ඒ කින්න මං පාඩම 5 පාරක් 10 පාරක් කියවා. නියමයට මතක හිටියා. එකම වචනේ 10 පාරක් 5 පාරක් කියවද්දිත් මතක හිටිනවා. මං එහෙම කරා ඉතින්. මට මතක හිටිනවද? එහෙම කරලා බලපන් බං. නියමයට සුපිරියට මතක හිටිනවා. යාරි පස්සේ දවසකින් සෙට් වෙමු. දැන් මං යන්න